ඒකමත් එක කාලෙක චන්දපූර්ණ නම් ගමක අහිංසක දුප්පත් ගොවියෙක් තම ආදරණීය බිරිඳ සමග සතුටින් ජීවත් වුණා. මේ දෙන්නා හරිම ආදරෙන් තමයි ජීවත් වුනේ. නන්දා හිට පැල ටික හිටවමු නේද? ඔව් අපේ මහත්තයා ඒක හොඳ අදහසක්. වැහි කාලේ එන්න කලින් අපි හිටව ගන්නත් එපා මහත්තයෝ. නන්දා එහෙනම් ඉක්මනට කෑම ටික හදලා ගන්නකෝ. ඔන්න පහුවෙනිදා උදෙන්ම ගොවි මහත්තයා හේනට ගියා. ගොවි මහත්තයා බිම හාරලා පැල හිටවන්න පටන් ගත්තා. මෙහෙම පැල හිටවගෙන යනකොට ගොවි මහත්තයාට එයාගේ වත්තේ තිබිලා මැටි කලගෙඩියක් හම්බුණා. දෙයියනේ මේ මොකක්ද මේ නැටි කල ගෙඩියක් නේද? කොහොමද ඒක මගේ වත්තේ තියෙන්නේ? හරිම ලස්සන කල ගෙඩියක්. හාමිනේට පෙන්නන්න ගෙදර අරන් යන්න ඕන මම මේක. එහෙම හිතලා ගොවි මහත්තයා ඔන්න කලගෙඩියත් අරගෙන ගෙදර ගියා. අපේ හාමිනේ පොඩ්ඩක් මෙහාට ආවනම් දෙයක් පෙන්වන්න තියෙනවා මට. ඇයි අපේ මහත්තයා කතා කරේ? නන්දා මේ කලගෙඩිය අපේ හේනේ තිබිලා හම්බුනේ. හරිම ලස්සනයි නේද නන්දා? අපි මේක අරන් තියාගමු. නන්දා ඒ කලගෙඩිය පරිස්සමට අරන් තිබ්බා. ඔහොම කාලය ගත වුණා. හවස් වරුවේ නන්දායි ගොවි මහත්තයයි බඩු ගන්න පොළට ගියා. අඹ ගෙඩි, පළතුරු, එළවලු ගොඩක් අරගෙන මේ දෙන්නා වුණ ගෙදර ආවා. නන්දා මේ අඹ ගෙඩි ටික අර මම ගෙනාපු කලගෙඩියට දාලා අරන් තියාගමු. රැට කන්න පුළුවන්නේ. එහෙම කියලා නන්දා එළවලු පළතුරු අස් කරන්න පටන් ගත්තා. ඔන්න නන්දා අඹ ගෙඩියක් කලේ ඇතුළට දැම්මා. අපේ මහත්තයෝ මෙහාට ආවනම් ඇයි මොකද නන්ද කලබලේ? මම එක අඹ ගෙඩියයි කලයට දැම්මේ. ඔන්න අඹ ගෙඩි දෙකක් වෙලා. මොකක්? ඉන්නකෝ නන්දා අපි තව අඹ ගෙඩියක් දාලා බලමු. එහෙම කියලා ගොවි මහත්තයා තව අඹ ගෙඩියක් කලයට දැම්මා. හරි පුදුමයි. දාන අඹ ගෙඩි ඔන්න දෙගුණ වෙන්න පටන් ගත්තා. මේ දෙන්නට හරිම සතුටුයි. ගොවි මහත්තයයි නන්දයි හිතුවා මේක මගේ කල ගෙඩියක් කියලා. මේ විදිහට එයාලා දාන හැම එළවලුවක්ම පළතුරක්ම දෙගුණ වෙන්න පටන් ගත්තා. මේ විදිහට එයාලා ගොඩක් එළවලු පළතුරු එකතු කරගත්තා. ඔන්න නන්දයි ගොවි මහත්තයයි ධනවත් වෙන්න පටන් ගත්තා. ඔන්න මෙයාලගේ ගෙවල් ළඟ ජීවත් වෙන සිරිදාසට මෙයාලගේ ධනවත්කමේ රහස දැනගන්නට ඕන වුණා. ඔන්න සිරිදාස හොරෙන්ම නන්දගේ ගොවි මහත්තයාගේ ගෙදරට එබිකම් කළා. හොරෙන් එයාලගේ කතාවලට සවන් දුන්නා. සිරිදාස දැනගත්තා මෙයාලගේ ධනවත් වීමේ රහස මැටි කලයක් කියලා. ඉතින් සිරිදාසට හිතුණා මේ මැටි කලය හොරකම් කරන්න. දවසක් රාත්‍රියේ ගොවි මහත්තයාටයි නන්දටයි නිින්දට ගියාට පස්සේ සිරිදාස මේ මැටි කලය හොරකම් කරගෙන ගෙදරට ගියා. සිරිදාස මේ මැටි කලය ගෙදර ගෙනියලා එයත් ඔන්න එක කෙහෙල් ගෙඩියක් ඒ කල ගෙඩියට දැම්මා. අනේ ඒ කල ගෙඩියෙන් නයි ගොඩක් මතුවෙන්න පටන් ගත්තා. සිරිදාස හොඳටම බය වෙලා ගෙදරින් එළියට දිව්වා. ඔන්න ඊළඟ උදෑසන නන්දයි ගොවි මහත්තයයි යාළුවෝ කල ගෙඩිය නැහැ කියලා හොඳටම බය වෙලා කල ගෙඩිය හොයන්න පටන් ගත්තා. එතකොටම සිරිදාස මැටි කල ගෙඩියක් අරගෙන ගෙදර පැත්තට ආවා. අනේ සමා වෙන්න ගොවි මහත්තයෝ, මම ඊයේ රෑ මේ කලකිඩිය හොරකම් කළා. මට තේරුණා ඔයාලට මේක කරුණාවන්තකමට ලැබුණ තෑග්ගක් කියලා. ඒක මට සුදුසු නෑ. මට සමා වෙන්න ගොවි මහත්තයෝ. එහෙම කියලා සිරිදාස ගොවි මහත්තයාට ඒ කලගෙඩිය දීලා එතනින් යන්න ගියා. මේ කලගෙඩිය නිසා ධනවත් වූ නන්දයි ගොවි මහත්තයයි මිනිසුන්ට උදා කරමින් සතුටින් ජීවත් වුණා.